ආදරණීය සහෝදරයා සහෝදරිය විද්වතුනි දැන් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනේ. මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් මේ සමාජයේ මේ පවතින ක්‍රමය මේ පවතින සමාජ සකස්ම තියෙනවනේ මේ සමාජයේ සකස් වෙලා තියෙන කොහොමද දන්නවද? පරිසරයට සතුරුයි. රටේ කුචිකර්මාන්තයට සතුරුයි. රටේ අධ්‍යාපනයට සතුරුයි. රටේ සංස්කෘතියට සතුරුයි. රටේ සහෝදරත්වයේ ගොඩනැගීමට සතුරුයි. මේක මිතුරු මොනවටද දන්නවද? මේක හොරකමට මිතුරුයි. මේ ක්‍රමය දුරාචාරයට මිතුරුයි. මේ ක්‍රමය මේ රට වෙනසීමට මිතුරුයි. එහෙනම් මේ සමාජ ක්‍රමයේ සැකස්ම සැකසීලා තියෙන්නේ කොහොමද දන්නවද? පරිසරයේ වෙනසීමට, අධ්‍යාපනයේ වෙනසීමට, කුචිකර්මාන්තයේ වෙනසීමට, මේ රටේ බොහෝ දේවල් වෙනසීමට සකස් වෙච්ච සමාජ සැකස්මක් තියෙනවා. එහෙනම් මේ සමාජ සැකස්ම ඇතුළේ ඉන්න අපි උත්සාහ ගන්නවා පරිසර හානියක් වෙනකොට සැකස්ම වෙනස් නොකොට පරිසර හානිය වළක්වන්න. බැහැ. සැකස්මේ ප්‍රශ්නයකි. වසර කීයක් සිට ඔබ පරිසර හානිය වලට විරුද්ධ වෙනවද? වසර කීයක් සිට ඔබ පරිසර හානිය වලට ලියනවද? වසර කීයක් සිට මෙවැනි සම්මන්ත්‍රණ කරනවද? හානිය වළක්වන්න පුළුවන් වුණා. අධ්‍යාපනයේ වේගයෙන් විනාශ වෙනවා. පරිසරයේ වේගයෙන් විනාශ වෙනවා. කුෂිකර්මාන්තයේ වේගයෙන් විනාශ වෙනවා. මහ පොළොව වේගයෙන් විනාශ වෙනවා. වැළැක්වීමට බැරි වුණා. ඇයි? සැකස්ම වෙනස් නොකොට ප්‍රශ්නයට උත්තර පමණක් සොයන්න ගිහින් අතරමං වෙච්ච සමාජයක්. එහෙනම් මේ සමාජෙ මෙන්න මෙහෙම අරගල තියෙනවා. කොහමද? නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා කොටසක් අරගලේ නිරත වෙනවා. මේ රටේ කුෂිකර්මාන්තය රැකගන්න කියලා තවත් පෙරමුණක අරගලයක් තියෙනවා. මේ රටේ තවත් දීවර කර්මාන්තය රැකගන්න ඕන කියලා තවත් කට්ටියක් අරගල කරනවා. රාජ්‍ය සේවකෝ රාජ්‍ය සේවය රැකගන්න කියලා අරගල කරනවා. පරිසරවේදීන් අතුරු කණ්ඩායම් පරිසරය රැකගන්න ඕන කියලා අරගල කරනවා. ඔය සියලු දෙනාම එක්ක වෙලා මේ සැකස්ම වෙනස් කරන්න අරගලේ කරන්නේ. මේ සැකස්මයි ප්‍රශ්නේ. මේ ක්‍රමයයි ප්‍රශ්නේ. මේ තියෙන්නේ රට දැය වනසන ක්‍රමයක්. ඒ වෙනස් කිරීම වෙනස් සැකස්මක් අවශ්‍යයි. එඳා පාරිසරික මිතුරු සැකස්මක් ජනතාවාදී සැකස්මක් ආවොත් මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. නැත්තම් හුදකලා සටන් වලින් හුදකලාවී විනාශයට තව පාවඩ එලෙලා ඉන්න අපට පුළුවන්කමක් ලැබෙවි.